හයි නැත්නම් මේවා හරි පුතාලා අපි එහෙනම් යමු අද A level kanji පොතේ 21 පාඩමේ kanji වලට 21 පාඩමේ kanji වලටයි දැන් අපි යන්න හදන්නේ. එහෙනම් 21 පාඩමේ පළවෙනිම kanjiය 21 1 1 2 3 4 5 6 7 8 9 10 11 12 මේකෙදි මේ කොටස් දෙක එකට ගෑවිලා නැති අවස්ථාවක් තියෙනවා. මෙයා තමයි කෂිමස්ගේ කා කොටස. කෂිමස් කියලා කියන්නේ පුතාලා ණයට දෙනවා කියන වචනය. නේද? lend කියන වචනය තමයි මේක. ඒ වගේමයි වෙනත් kanjiයත් එක්ක එකට යෙදෙනකොට මෙයා තමයි පුතාලා ටයි කියන කොටස. මොකද්ද පුතාලා? ටයි. ඒක යටතේ පළවෙනි එක තමයි kashi dashi suru. kashi dashi suru කියලා කියන්නේ ණයට දෙනවා. kashi dashi suru කියලා කියන්නේ ණයට දෙනවා කියන වචනය. kashi dashi suru ණයට දෙනවා. ඊට පස්සේ 21 පාඩමේ දෙවැනි kanjiය 1 2 3 4 5 6 7 8 9 මෙයා තමයි කරිමස්ගේ කා කොටස. කරිමස් කියලා කියන්නේ ණයට ගන්නවා. කරිමස් කියලා කියන්නේ ණයට ගන්නවා. කෂිමස් ණයට දෙනවා. කරිමස් ණයට ගන්නවා. ඒකේ වෙනත් kanjiයත් එක්ක ඉන්නකොට මෙයාගේ කියවීම තමයි ශකු කියලා කියන්නේ. මොකද්ද පුතාලා? ශකු. ශකු රතු පාටින් කියන්නේ වෙනත් kanjිත් එක්ක ඉන්නකොට. එතකොට කලින් තියෙන එකයි මේකයි එකට එකතු වෙනවා. කලින් වෙනත් kanjිත් එක්ක ඉන්නකොට තයි කියලානේ කියුවේ පුතාලා. තයි. එතකොට මේ kanjiය කියවීම තමයි ශකු. හරිද? වචනය තමයි තයි ශකු කියන්නේ ණයවලට. තයි ශකු. තයි ශකු කියලා කියන්නේ පුතාලා ණය. ඊළඟ එක තමයි මෙන්න මේ ණයට ගන්නවා kanjiyත් එක්ක සල්ලි kanjiය හැදෙනවා ශක්කින්. ඒ කියන්නේ loan ණය මුදල. loan මේකේ ණය. ඊළඟ එක සන්බන් තුන්වෙනි එක. 1 2 3 4 5 6 මෙයා තමයි පුතාලා කයසිමස්ගේ කය කොටස. කයසිමස් කියලා කියන්නේ නැවත දෙනවා කියන වචනය. return ණයට ගත්ත සල්ලි නැවත දෙනවා. ඔකනේ කයසිමස්. ඒ වගේමයි මෙයා වෙනත් kanjiයක් එක්ක එකට හිටියොත් එයා තමයි හෙන් කියන වචනය. වෙනත් kanjiයක් එක්ක හිටියොත් එයා තමයි හෙන් කියන වචනය. ඒකෙදි මෙන්න මේ හෙන් කොටසත් එක්ක අපේ සුපුරුදු G කෑල්ල දානකොට හෙන්ජි කියලා කියන්නේ පුතාලා රිප්ලයි වලට ප්‍රතිචාර වලට අපි හෙන්ජි කියලා කියනවා. හෙන්සෝ කියනවා අපි බ්‍රෝඩ්කාස්ට් කියන එකට නැවතත් යවනවා. හෙන්සෝ සුරු නැවත යවනවා. හරිද? හෙන්සෝ සුරු නැවත යවනවා.
හතරවෙනි එක තනි කංජයක් තියෙන එකක් මෙතනක් තියෙන නිසා මම යාව මෙතෙන්ට ගන්නවා. මෙයා තමයි පුතාලා කොතයිමස් කියලා කියන්නේ පිළිතුරු දෙනවා. කොතයි කියලා කියන්නේ පිළිතුර. කොතයිමස් පිළිතුරු දෙනවා. කොතයි කියලා කියන්නේ පිළිතුර. ඊට පස්සේ කයිතෝ යෝෂි කියලා කියන්නේ පිළිතුරු පත්‍රය. කයිතෝ යෝෂි කියලා කියන්නේ පිළිතුරු පත්‍රය. කයිතෝ යෝෂි මම මේක ලස්සනට ලියන්නම්. කයිතෝ යෝෂි මේක තමයි කයි. මේක තමයි තෝ. මේක තමයි යෝ. මේක තමයි ෂි. answer sheet. කයිතෝ යෝෂි. ඉඩ නැති නිසා මෙහෙම ලියන්න. පිළිතුරු පත්‍රය. ඒ වගේමයි මෙයා වෙනත් එක්ක යෙදෙනකොට තෝ විදිහට තමයි යෙදෙන්නේ. තෝ. ලියන්න පුතාලා. හරි. ඊළඟ එක 5. පස්වෙනි එක තමයි 1 2 3 4 5 6. මෙයා තමයි හදනවා සුකුරිමස්ගෙත් සුකු කොටස. ඒ වගේමයි වෙනත් කංජියක් එක්ක ඉන්නකොට මෙයා ඉන්නේ සකු කංජිය විදිහට. සකු සා ඒ විදිහට එන්න පුළුවන්. ඉස්සරළම හදනවා කංජියත් එක්ක වාක්‍ය මෙයා ඇත්තටම N4 එකෙත් මෙහෙමම ඉන්න එකක්. වචනයක් සකුබුන් කියලා කියන්නේ පුතාලා රචනාව එසේ එක කොම්පොසිෂන් එක. සකුහින් කියලා කියන්නේ කලා නිර්මාණය piece of art. සින්දුවක් වෙන්න පුළුවන්, චිත්‍රයක් වෙන්න පුළුවන්, නැටුමක් වෙන්න පුළුවන්, කෙටි කතාවක් වෙන්න පුළුවන්. සකුහින් කලා නිර්මාණය. මේක අහන්නම ඒ කියන්නේ මේ නිකන් බලාගෙන ඉඳලා දැන් මේ පැහැදිලි කිරීම අහන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ හදනවා කංජියයි ගෙදර කංජියයි එනකොට හැදෙනවා වචනය සක්කා. සක්කා කියලා කියන්නේ පුතාලා කතුවරයා. author කියලා කියන්නේ අපි writer කියලා කියන්නේ අන්න එයා. 4 වෙනි එක සක්‍යක කියලා කියන්නේ සංගීත නිර්මාණය. එහෙමත් නැත්නම් තනුව කගොමනේ. හරි. ඔන්න පුතාලා ඒකත් ඕකේ. හරිනේ. 6 වෙනි එක 1 2 3 4 5 6 7 8 9 10 11 12. කසු කියලා කියන්නේ පුතාලා සංඛ්‍යාව. කසු කියලා කියන්නේ පුතාලා සංඛ්‍යාව. ඒ වගේමයි කසෝඑමස් කියලා කියන්නේ පුතාලා ගණන් කරනවා කියන එක. count කියන එක තමයි කසෝඑමස් කියලා කියන්නේ. කසෝඑමස් ගණන් කරනවා.
කසොයමස් ගණන් කරනවා. ඊට පස්සේ මෙයා වෙනත් කංජියක් එක්ක එකට ඉන්නකොට මෙයා ඉන්නේ පුතාලා zoo විදිහට තමයි ඉන්නේ. හරිද? zoo විදිහට ඉන්නවා මෙයා. ඊට පස්සේ ඉස්සරළම මෙන්න මේ ගණන් පිරීම පිළිබඳව ඉගෙන ගන්න එකට අපි කියනවා සූගකු කියලා. ගණන් කිරීම පිළිබඳ ඉගෙන ගන්න විෂය මොකද්ද පුතාලා? ගණිතය සූගකු. දෙවැනි එක සූජි කියලා කියන්නේ පුතාලා සංඛ්‍යා. අකුරුත් එක්ක ගණන් කිරීම එනකොට සූජි කියලා කියන්නේ සංඛ්‍යා. තුන්වෙනි එක සංසූ කියලා කියන්නේ පුතාලා මේ වචනේ වලට මීට කලින් ඇහිලා ඇති මූලික ගණිතය සංසූ. සංසූ මූලික ගණිතය. හතරවෙනි එක නින්සූ කියලා කියන්නේ පුද්ගලයන් සංඛ්‍යාව. හරිද පුතාලා? හරි. ඊළඟ එක 7. 1 2 3 4 5 6 8 9 10 11. මෙයා තමයි තොයි කියන වචනයේ තෝ කොටස. තොයි කියලා කියන්නේ පුතාලා ප්‍රශ්නවලට. ඒ වගේමයි වෙනත් කංජියක් එක්ක ඉන්නකොට මෙයා තමයි මොන් කියන කොටස. මෙයා තමයි මොන් කියන එක. ඒක යටතේ පළවෙනිම එක තොයි අවශ්‍ය කියලා කියන්නේ ඉන්ක්වයරි එක. ප්‍රශ්න විමසීම. තොයි අවශ්‍ය. උතොයි අවශ්‍ය කියලා කියනවා inquiries විමසීම්. ටෙලිෆෝන් නම්බර්ස් එහෙම දාලා තියෙනවා විමසීම්. තොයි අවශ්‍ය විමසීම් inquiries විමසීම්. ශිට්සුමෝන් කියලා කියන්නේ පුතාලා ප්‍රශ්නවලට. සුගීනෝ ශිට්සුමෝන්නෝ ශිට්සුමෝන්නි කොතායේ නසයි පිළිතුරු දෙන්න. ඊට පස්සේ ගකුමොන් කියලා කියන්නේ ඉගෙනීම්. හත. 8 1 2 3 4. මෙයා තමයි සොරිමස් ගණනය
වෙනත් කංජිත් එක්ක හන්. ඔය හන් කියන එක තමයි අපිට ගොඩක්ම ඕනේ ඇත්තටම. හන්තයිගේ හන්නේ පුතාය. ඉස්සරලම හන්නෝ කියන්නේ ප්‍රතිචාරය. අරුරුගි හන්නෝ ඇලර්ජික් රෙස්පොන්ස් එක. හන්නෝ කියලා කියන්නේ පුතාලා ප්‍රතිචාරය. ඊට පස්සේ හන් ඒ කියලා කියන්නේ පරාවර්තනය. හන්තයි කියලා කියන්නේ පුතාලා විරුද්ධ. හන්තයි. හරිද පුතාලා? අපි යනවා ඊළඟ එකට. 9 1 2 3 4 5 6 7. අර හන්තයි වල තිබ්බ තයි එක මෙයාට මේ අර අපි ඉංග්‍රීසි වලින් කියන්නේ පුතා versus කියලා කියන්නේ විරුද්ධව එදිරිව කියන එක තමයි ඔය තියෙන්නේ ඇත්තටම. අර ශ්‍රී ලංකා versus ඔස්ට්‍රේලියා කියන්නේ නේද? ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව. අන්න එහෙම එකේදී versus කියන එක තමයි මේ තයි කියලා කියන්නේ නේද? versus එරෙහිව විරුද්ධව ප්‍රතිවාදීව මට මම මෙහෙම ලියන්නම් ඔයාලත් ඒක මේ අවස්ථාවේදී තේරුම් ගන්න. යාළුවට ස්ක්‍රීන්ෂොට් මේ පොත බලාගෙන ලියන්න දෙන්න එපා කියන්නේ ඒකයි. එයත් මේක අහලා තේරුම් ගන්න ඕන නිසා. ඊට පස්සේ පුතාලා තයිෂෝ කියලා කියන්නේ වස්තුව. තයිසකු කියලා කියන්නේ පුතාලා ක්‍රම. තයිසකු ක්‍රම. ඒ කියන්නේ ඒක ගැන අපි ළඟ තියෙන ක්‍රම. මිනුම්. පියවර. දහය හරි. මෙයා තමයි පුතාලා හකාරිමස් කියන වචනය. හකාරිමස් කියලා කියන්නේ මනිනවා කියන වචනය. බර මනිනවා. ඒ වගේමයි රියෝ කියන එකට වෙනත් කංජිත් එක රියෝ වචනය හදන්න මෙයා පාවිච්චි කරනවා. කයිරියෝ කියලා කියන්නේ විශාල ප්‍රමාණයක්. ඊට පස්සේ ෂෝරියෝ කියලා කියන්නේ කුඩා ප්‍රමාණයක්.
small quantity. උරියෝ කියලා කියන්නේ වර්ෂාපතනය. හරිද පුතාලා? ඊළඟ එක සුයිරියෝසුරු කියලා කියන්නේ ගෙස් කරනවා. අනුමාන කරනවා.はい。お願いします。හරි ඊළඟ එක පුතාලා 11 1 2 3 4 5 6 7 9 මෙයාගේ තේරුමත් හකරිමස්. කලින් එකත් හකරිමස්. මේකත් ගණනය කරන. අරයා මනිනවනේ. ඒ වගේම තමයි මෙයා වෙනත් වචනත් එක්ක ඉන්නකොට කෙයි. තොකෙයිගේ කෙයි එක, කෙයි කකුගේ කෙයි එක, කෙයිසන්ගේ කෙයි එක. ගෝකෙයි කියලා කියන්නේ එකතුව, ටෝටල් එකනේ. කෙයිසන් කියන්නේ කැල්කියුලේටර් එක. කීයක ඔයාලට ලියන්න බෑ. ඒකට කියන්නේ ගණක යන්ත්‍රය කියලා නේද අපි සිංහලෙන්. මම කැල්කියුලේටර් කියලා ලිව්වා දැනට. තුන්වෙනි එක සෙක්කේ කියන්නේ ඩිසයින් එක. එහෙමත් නැත්නම් සැලසුම. දොළහ 1 2 3 4 5 6 මෙයා තමයි අතරිමස් ගේ අතරි අත කොටස අතෙමස් ගේ අතේ කොටස අතරිමස් අතෙමස් ගේ ආ හරිද දෙකේම ආ මේකේ තේරුම තමයි වද්දනවා වැදෙනවා වද්දනවා වැදෙනවා වෙනත් කංජිත් එක්ක ඉද්දි මෙයා තු පළවෙනි වචනය
අතරිමය කියන්නේ ඒක සාමාන්‍යයි. අතරිමය දෙස් නේ. ඒක සාමාන්‍යයිනේ. අතරිමය. ස්වභාවිකයි. මං කියනවා 今月雨がたくさん降りました。それは当たり前ですね。6月ですから。ඒක ස්වභාවිකයි මේක මේ 6 වෙනි මාසෙනේ. අන්න එහෙම කියන්න පුළුවන්. මම මේ බොරුවට මාසෙ කිව්වේ. මෙයා තමයි පුතා තෙයාතේ. තෙයාතේ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර. ඊළඟට ඔබෙන්තෝ. ඔබෙන්තෝ කියලා කියන්නේ කෑම පෙට්ටි. ඊළඟට තෝජිත්සු කියන්නේ ඒ දවසේ. that day තෝජිත්සු.はい。お願いします。書きましょう。අපි ලියමු පුතාලා. හරි. එහෙනම් ඔන්න 21 පාඩමේ kanji ටික ඉවරයි. 皆さん、また会いましょう。こんにちは。